අද මාර්තු 25 වෙනිදා. අද ගොඩක් ලස්සන වගේම ගොඩක් විශේෂ දවසක්. අද අපේ ඔමෙත්ට අකුරු කියවන්න තමයි අපි හදන්නේ. එයාට දැන් අවුරුදු 2යි මාස 8ක් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අවුරුදු 3ක් වෙන්න කලින් ළමයින්ට අකුරු කියවන හින්දා අද අපි එයාට අකුරු කියවන්න හදන්නේ. ඊයේ හවස ගිහිල්ලා මගේ මහත්තයයි එයාට දෙන්න චූටි තෑගි ටිකක් අරගෙන ආවා. මේවා දැක්කම එයා අකුරු කියවයිද නැද්ද කියන සැකෙත් මට තිබ්බා. මොකද අපි වුණත් අපිට මොනවා හරි තෑග්ගක් හම්බුනහම පොඩ්ඩක් කලබල වෙනවනේ. ඒක බලන්න අපිටත් හදිස්සියක් එනවනේ. ඉතින් ඒ වගේ ඊටත් වඩා පුංචි ළමයි ඒ වගේ දේවල් වලට ගොඩක් කැමතියිනේ. ඉතින් මම එයාට මගේ අතින්ම තව ලස්සන කේක් එකකුත් හදාගත්තා. මේ දෙකම අරගෙන මායි මහත්තයයි උදේම අයියලගේ ගෙදරට ගියා. ඒ යනකොට අක්කයි අයියයි ඔක්කොම ලෑස්ති කරලා තිබ්බා. කේක් එකත් එතන තියලා අපි පන්සිල් අරගෙන එයාට අකුරු කියවන්න දීලා තිබ්බු වෙලාව වෙනකන් ටිකක් අමාරුවෙන් එයාව තියාගෙන හිටියා. ඊට පස්සේ ලොකුවට කරදර කරන්නේ නැතුව ඉතින් හොඳ ළමෙක් වගේ එයා මුලින්ම එයාගේ තාත්තත් එක්කන් අකුරු කියෙව්වා. ඊට පස්සේ මගේ තාත්තත් එක්ක අම්මත් එක්ක එයාගේ අම්මත් එක්කන් ඊට පස්සේ මාත් එක්ක මගේ මහත්තයත් එක්කන් එයාගේ අක්කලා දෙන්න එක්ක එයාගේ අත්තම්මලා එක්ක හැමෝම එක්කන් අකුරු කියෙව්වා. ඉතින් ඔයාගේ මේ ලස්සන දවස අපිට ගොඩාක් වටිනවා. ඒක හින්දා ඔයාගේ නැන්දා හිතුවා මේක මේ විදිහට ලස්සන මතකයක් විදිහට තියාගන්න එක අපි හැමෝට ගොඩක් වටින දෙයක් වෙයි කියලා. අපි හැමෝම ඔයාට ගොඩාක් ආදරේ. ඉතින් හොඳ ළමයෙක් විදිහට හොඳට ඉගෙනගෙන ඔයා ඉස්සරහට යන දිහා අපි හැමෝම ගොඩක් ආදරෙන් බලාගෙන ඉන්නවා. අපි හැමෝම ඔයාට ගොඩාක් ආදරේ.